හෙලෝ ළමයි එහෙමනම් මගේ ගයිනි අබේ YouTube channel එකෙන් තවත් අලුත් වීඩියෝ එකක් තමයි මේ ඕගොල්ලන්ට ගෙනාවේ. අද මම කියලා දෙන්නේ detox drink එකක් කොහොමද හදාගන්න කියලා. ඒකට ඕන කරන දේවල් තමයි මේ පෙන්නන්නේ lemon ඕනේ, ඒ වගේම අපිට lime ඕනේ, ඒ වගේම gherkin ඕනේ, ඒත් එක්කම අපිට මින්චි කොළ ටිකක් ඕනේ. ඒත් එක්කම අපිට ඕනේ කරනවා basil seeds කසකසා ඇට. ඒ වගේම ටිකක් වතුර වැඩිපුර දාන්න පුළුවන් ලොකු බෝතලයක්. ඒත් එක්කම මම එක්ස්ට්‍රා වතුර ටිකකුත් මෙන්න මේ විදිහට බෝතලයකට ගත්තා මදි වුණොත් එකතු කරගන්න කියලා. ඉතින් ළමයි මේ ඩීටොක්ස් ඩ්‍රින්ක් එක මේ දවස්වල තියෙන මේ රස්නෙට හොඳම විසඳුමක්. ඕගොල්ලන්ට තිබහ එන හැම වෙලේම මේ ඩ්‍රින්ක් එක ඕගොල්ලන්ට හදාගෙන බොන්න පුළුවන්කම ලැබෙනවා. අනිත් එක තමයි හදාගෙන දවස් 30 ඕගොල්ලන්ට මේක බොන්න පුළුවන්. ඒ වගේම තමයි ඕගොල්ලෝ වතුර බොන්න මේ වතුර අඩු වෙනකොට ඕගොල්ලන්ට තව ටිකක් වැඩිපුර වතුර එකතු කරලා මේ ඩ්‍රින්ක් එක දවස පුරාම ඕගොල්ලන්ට බොන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ලෙමන් පෙති විදිහට කපා ගන්න ඕනේ. ඒත් එක්කම මම මෙන්න මේ දේත් කියන්නම්කො මේ ඩීටොක්ස් ඩ්‍රින්ක් එක ඔයා පාවිච්චි කරනවා නම් ඔයාගේ ශරීරයේ බර අඩු කරගන්නත් ඔයාට පුළුවන්. ඒ වගේම තමයි ශරීරය පිරිසිදු කරගන්න පුළුවන්. ශරීරයේ අඩංගු විෂ ද්‍රව්‍ය ඉවත් කරගන්න ඔයාට පුළුවන්. ඉතින් මම කලින් කියවනේ මේ දේ දහනය කිරීමට වගේම තමයි ආහාර දිරවීමටත් උපකාරී වෙනවා. ඒ විතරක් නෙවෙයි ඔයාගේ සම පැහැපත් කරගන්නත් පුළුවන් විටමින් C තියෙන හින්දා. ඉතින් මම අර කපාගත්ත ලෙමන් පෙති ටික අර විදියට අර වතුර බෝතලයට එකතු කරගත්තා. ඉතින් ඔයාට පුළුවන් තවත් ලෙමන් ගෙඩි ටිකක් එකතු කරගන්න. මේක ගෙදර හැමෝම බොනවා නම් ටිකක් වැඩිපුර හදා ගන්න ඕනනේ. ඒ වගේම තමයි ඔයා ඔෆිස් යනවා නම් ඒ ඔෆිස් යන බෝතලෙටත් ඔයාට මෙන්න මේක හදාගෙන දවස පුරාම ඔෆිස් ටයිම් එකේ ඔයාට බොන්න පුළුවන්කම ලැබෙනවා. ඒත් එක්කම මම දැන් සම පැහැපත් කරන තැන ඉන්නේ නැවැත්තුවේ. තව දෙයක් ප්‍රතිශක්තිය වැඩි කරගන්නත් ඒ කියන්නේ සිරුරට අත්‍යවශ්‍ය විටමින් වර්ග ලබා ගන්නත් ඔයාට මේ ඩීටොක්ස් ඩ්‍රින්ක් එකෙන් පුළුවන්කම ලැබෙනවා. ඉතින් මම මේ පාවිච්චි කරන්නේ lemon, lime, gherkin, minchi, කසකසා ඇට. ඊට අමතරව ඔයාට පුළුවන් apple cider විනාකිරි පානය ඒ විදිහට හදාගන්න උණුසුම් ජලයට apple cider විනාකිරි මේස හැන්දා ඒ වගේම lemon මේ පැණි එකතු කරලා මේ ඩ්‍රින්ක් එක හදාගන්න පුළුවන්. තව විදිහක් තියෙනවා පිපිඤ්ඤ සහ lemon එකතු කරලා ඔයාට මේක හදාගන්න පුළුවන්. ඉඟුරු සහ lemon තේ එකතු කරලත් මේක හදාගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම ලෙමන් එකතු කරගත්තා, දෙහි එකතු කරගත්තා, ගර්කින් එකතු කරගත්තා, මින්චි එකතු කරගත්තා. අවසානයේදී බැසිල් සීඩ්ස් උත් එකතු කරගත්තා. ඉතින් මේක ශීතකරණයේ තියලා ෆ්‍රිජ් එකේ තියලා ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේ ලොකු බෝතලෙන් පොඩි බෝතලයකට ඔයාට මේ දේවල් ටික මේ ජලය එහෙම නැත්නම් මේ වතුර ටික දාලා පාවිච්චි කරන්න පුළුවන්. ලොකු බෝතලේ හිස් වෙන්න ආයි ඔයාට ෆිල් කර වතුර දදා ෆිල් කර මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් හැමදාම මේක පාවිච්චි කරන්න බය නැතුව මේ තියෙන රස්නෙට වගේම තමයි ඔයාගේ ශරීරය සෞඛ්‍යමත් කරන්නත් මේ ඩිටොක්ස් ඩ්‍රින්ක් එකට පුළුවන්කම ලැබෙනවා. එහෙනම් ළමයි තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ගිහිල්ලා ඉන්නම්. බයි බයි.